සියලුම අස්වසුම ප්‍රතිලාභීන්ට වැදගත් වන තොරතුරක් තමා ඔන්න අද වීඩියෝගේදී අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එක අවසානයේත් එක් රැඳී සිටින්න ඔයාලට සුබම සුබ ආරංචි රැසක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අස්වැසුම පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට වැදගත් විශේෂ පණිවිඩ කිහිපයක් මේ වීඩියෝ එකේදී මම අරගෙන ඇවිල්ලා තියෙනවා හොයලා. ඉතින් මුලින්ම මතක් කරනවා මම අස්වැසුම ප්‍රතිලාභී මණ්ඩලයේ සේවය කරන කවුරුත් නෙමෙයි. මම මේ තොරතුරු අරගෙන එන්නේ සෝෂල් මීඩියා වලින් සහ මෙන්න මේ විදිහට අස්වැසුම වෙබ්සයිට් වලින් හොයලා තමා මේ තොරතුරු අරගෙන එන්නේ ඔයාලට. ඉතින් මෙන්න මේ තොරතුරු ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන් ඔයාලා මේ වීඩියෝ එක බලන කාල පරිච්ඡේදය අනුව. ඉතින් ඔයාලටත් ඕනනම් මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු හරි තොරතුරු නිවැරදි වෙලාවටම නැරඹීමට අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා පෙනෙන සබස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් එහෙම එකතු වෙලා හිටියොත් තමයි මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔන්න පළවෙනි අදියරේ දෙවන අදියරේ හැම කෙනෙක්ටම අප්‍රේල් මාසයේ දීමනාව ලැබෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා ගිය මාසවල වගේ මෙන්න මේ විදිහට කාගේ හරි එක් අදියරයක කට්ටියගේ අස්වැසුම කපයිද කියලා. ඉතින් එහෙම කිසිම ගැටලුවක් තවම නම් අපිට දැන ගැනීමට හැකි වෙලා නැහැ. පළවෙනි අදියරේ දෙවන අදියරේ හැම කෙනෙක්ටම කිසිම ගැටලුවක් නැතුව ඔයාලගේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ මුදල් සිස්ටම් එකට වැටෙන්නේ අප්‍රේල් මාසේ 7 8 9 10. ඒ කියන්නේ අප්‍රේල් 7 අප්‍රේල් 8 අප්‍රේල් 9 අප්‍රේල් 10 යන දින තුල ඇතුළත ඔයාලගේ සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් එහෙම වුණත් ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද කියනවා සිස්ටම් එකට තමයි එකටම වැටෙන්නේ. ඉතින් සිස්ටම් එකට වැටුණා කියලා මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්න ඕන. ඉතින් කොහොම වුණත් සිස්ටම් එකේ දවස් දෙක තුනක් තිබිලා තමයි බැංකු ගිණුම් වලට මුදල් නිදහස් කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඒ වගේම බැංකු ගිණුම් වලට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඒ වගේම ඔයාලා බැංකුවෙන් SMS alert සේවාව හදාගෙන ඉන්නවා නම් ඔයාලට අපේ වීඩියෝස් බැලීමේ හැකියාවක් ඕනේ නැහැ. ඒ කියන්නේ වීඩියෝස් බලන්න ඕනේ නැහැ. ඔයාලට මුදල් වැටුණ ගමන් බැංකුවෙන් alert එකක් එනවා. ඉතින් මේ පහසුකමත් ඔයාලා සකසගෙන තියෙනවා නම් අපේ වීඩියෝ බලන්න ඕනේ නැහැ. channel එක subscribe කරලා එකතු වෙන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලට කැමති නම් බැංකුවට ගිහිල්ලා මුදලක් වියදම් කරලා ඒ දේ හරහා හදාගන්න ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එන විදිහට. ඉතින් ඊට වඩා මම හිතනවා අපේ channel එක subscribe කරලා එකතු වෙලා හිටියොත් ඔයාලට පුළුවන් මේ තොරතුරු ඉක්මනින් දැන ගැනීමට. ඉතින් එහෙනම් නාලිකාව subscribe කරලා එකතු වෙලා ඉන්න. අපි අලුත් තොරතුරකින් හම්බුනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.